tough and wanna hate this, I'll always show up. කොහොමද යාළුවනේ වෙල්කම් කියලා පිළිගන්නවා හැමෝම මැරතන් එකේ අවසාන දවසට. එහෙමත් නැත්නම් සීසන් 2 එකේ අවසාන එපිසෝඩ් එකට 18 වෙනි එපිසෝඩ් එකට. දැනට දවස් 7ක් එක දිගට වීඩියෝස් දැම්මා. මම හිතනවා ඔයාලට සතුටු ඇති කියලා. ඉතින් ඊළඟ සතියේ ඉඳලා පරණ විදිහට වීඩියෝස් දාන්නේ. සතියට 3ක්වත් දාන්න try එකක් දෙන්නම්. එහෙනම් අපි කතාවට යමු. එපිසෝඩ් එක පටන් ගත්තු ගමන් අපිට පෙන්වන්නේ රාක්ෂයෝ දෙන්නගේ බෙල්ල වෙන් කරපු විදිහ. ඉතින් ඊට පස්සේ උසුයි දකින්නවා ගියොතොරෝගේ ශරීරය පුපුරන්න යනවා කියලා. ඉතින් ටන්ජිරෝට ඒ දේ කියන්න හැදුවත් ටන්ජිරෝට ඇහෙන්නේ නැහැ. ටන්ජිරෝ හිතන්නේ එයා බෙල්ල වෙන් කරේ නැහැ කියලා. ඉතින් උසුයි දුවන්න කියපු ගමන් එකපාරම ශරීරය පුපුරනවා. ඔක්කොම විනාශ කරගෙන. එතකොට පෙට්ටියෙන් එළියට ආපු නෙසුකෝ එයාගේ ගින්දර යූස් කරලා අර ගියොතොරෝ පුපුරනවත් එක්ක එන තියුණු ලේපාරවල් ගිනි තියලා දානවා. ඉතින් දැන් නෙසුකෝ ටන්ජිරෝව නැගිටනවා. ටන්ජිරෝත් නැගිටිනවා. ඉතින් බලන තැන විනාශ වෙලා. නෙසුකොට ටන්ජිරෝ කියන්නේ ඔයා මාව බේරුවා නේද කියලා. ඉතින් ටන්ජිරෝ අනික් අයව බලන්න යන්න හැදුවත් එයාට යන්න බෑ. කකුල් දෙකට පණ නෑ. ඉතින් එකපාරම ටන්ජිරෝ කියලා කෑ ගහනවා ඇහෙනවා. ඒ සෙනිත්සු. ටන්ජිරෝ යන්න හැදුවහම නෙසුකෝ ටන්ජිරෝව කර තියන්න අරන් යනවා. ඉතින් සෙනිත්සු මෙච්චර වෙලා නිදාගෙනනේ හිටියේ. දැන් සෙනිත්සු නැගිටලා. සෙනිත්සු කියන්නේ මම ඇහැරුණාම මගේ ඇඟ හොඳටම රිදෙන්න අරන් කියලා. සෙනිත්සු කියන්නේ ඉනෝස්කේට ගොඩක් අමාරුයි වගේ. එයාගේ හදවත එන්නම නතර වෙනවා කියලා. ඉතින් ටන්ජිරෝ ඉනෝස්කේ ළඟට යනවා. ඉනෝස්කේගේ හදවතේ වේගය එන්න දුර්වල වෙනවා. ටන්ජිරෝ ඒක දැනගන්නවා. ඉතින් ටන්ජිරෝ හිරු එළියට ඉනෝස්කේව නිරාවරණය කරන්න හැදුවත් හිරු එළිය තාම පායලා නැහැ. ඉතින් ශිනොබොට එන්නත් කාලය මදි. ඉතින් එකපාරම නෙසුකෝ අත තියලා ඉනෝස්කේගේ ඇඟේ විස නැති වෙන්න විස ටික ගිනි තියලා දානවා. එතකොට ඉනෝස්කේ අනේ මට බඩගිනි කන්න මොනාරි දීපිය කියලා කිව්වාම ටන්ජිරෝ ඉනෝස්කේව බදාගෙන අඬන්න ගන්නවා. ඉතින් දැන් උසුයිගේ බිරින්දෑවරු අඬනවා. එයා මැරෙන්න යනවා කියලා. ඉතින් ඇත්තට උසුයි නැති වෙන්න යන්නේ. විස ඇඟ පුරා දුවලා කට්ටියම අඬනවා. උසුයි කියන්නේ අවසාන වශයෙන් මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මගේ ජීවිතේ දැන් වෙනකන් මෙහෙම කියපු ගමන් එක බිරිඳක් කියන්නේ දැන් මෙයාව බේරුවේ නැත්තම් මම ආයේ ඔහෙට යාඥා කරන්නේ නැහැ කියලා දෙවියන්ට බනිනවා. ඉතින් මාකියෝ එයාට බැනලා කටට ගල් දාන්න හදනවා. එතකොට උසුයි මෙයාලා මට විහිළු කරනවා වෙන්න ඕන. මට මගේ අන්තිම වචන ටික කියන්න වෙන්නේ නැතුවද මැරෙන්න වෙන්නේ. සිරාවටම කියලා කිව්වහම එතනට නෙසුකෝ එනවා. ඇවිල්ලා උසුයිව ගිනි තියනවා. නෝනලා තුන්දෙනාට හෙන ගහපුවා වගේ. ඒත් එක්කම විස ටික නැති වෙලා යනවා. ඉතින් කට්ටිය සතුටු වෙනවා. ටන්ජිරෝ කියන්නේ නෙසුකෝගේ යක්ෂ රුධිර කලාවෙන් ඒවා පුච්චලා දැම්මා කියලා. උසුයි ඒක අමුතුයි කියලා කියනවා. ඉතින් උසුයි ටන්ජිරෝට හොඳ වෙනකන් හෙලවෙන්න එපා කිව්වා. ටන්ජිරෝ යක්ෂවලු දෙක හොයාගෙන යන්න හදන්නේ. ඉතින් හොයන් යනකොට අන්තිමට ටන්ජිරෝ යක්ෂ ලේ ටිකක් හොයාගෙන ලේ එකතු කරන ගැජට් එකෙන් ලේ එකතු කරාම අර පූසා එතනට එනවා. ඉතින් ඒක පූසාගේ පිටේ තියෙන බෑග් එකේ ගැට ගහලා ටන්ජිරෝ ඒක එයාගේ අතේ යවනවා. ඉතින් ටන්ජිරෝ තවත් ඉස්සරහට යනකොට ටන්ජිරෝට ඇහෙනවා දෙන්න රණ්ඩු වෙනවා. කවුද උන් වගේ එවුන්ගෙන් බෙල්ල වෙන් කරගත්තේ? ඩාකි කියන්නේ ඔයා බලන් හිටියේ ඇයි? ඔයා මාව බේරගන්න තිබ්බනේ කියලා. ගියුතොරෝ මම හසිර කෙනෙක් එක්ක සටනක හිටියේ. දෙන්න ලොකුටම රණ්ඩු වෙනවා. දෙන්නට ඇද කියා ගන්නවා. දෙන්නට වැරද්ද පටව ගන්නවා. අන්තිමට ඩාකි කියන්නේ ඔයා වගේ කැතේකෙක් කොහොමද මගේ අයියා වෙන්නේ? මං හිතන්නේ අපි ලේ ඥාතියෝ නෙමෙයි. අපි එක වගේ නෙමෙයි. ඔයාගෙන් කිසි වැඩක් නැහැ. ඔයාට තිබ්බේ ශක්තිය විතරයි. වෙන කිසි දෙයක් නැහැ. එතකොට දුකටයි තරහටයි පත් වුණ ගියුතොරෝ ඔහොම කියන්න එපා. ඔයා තනියම හිටියානම් ඔයා දැනටමත් ඉවර වෙලා. මම කීපාරක් ඔයාව බේරුවද? තමුන් තමයි වැඩකට නැති එක. තමුන් ඒක දන්නවා. තමුන් දුර්වල කෙනෙක්. මට ඔයා හිටියේ නැත්තම් මීට වඩා මගේ ජීවිතේ හොඳ වෙන්න තිබ්බා කිය ඩාකිට බයිනකොට ටන්ජිරෝ ගිහින් ගියුතොරෝගේ කට වහනවා. ටන්ජිරෝ කියන්නේ ඒක බොරුවක්. ඔයාට එහෙම දැනෙන්නේ නැහැ. තනියම ඉන්න එක ඒක අමාරුයි. ඔය දෙන්නට දෙන්න හිටියා. ඔයාලව බේරගන්න කවුරුත් නැති වෙයි. අපායට යන එකෙන් ඔයාලට වරදකාරී හැඟීමක් දැනෙයි. මෙතෙක් කරපු දේවල් වලට මොන දේ වුණත් ඔය දෙන්න මේ විදියට ශාප කරගන්න හොඳ නැහැ කියලා කියපු ගමන් ඩාකි අයියෙන් නඩන්න ගන්නවා. ඩාකි කියන්නේ කට වහ ගන්නවා. අපිට උපදෙස් දෙන්න එපා මෝඩයා. මෙතනින් යනවා. අයියෝ මට ඇති වෙලා තියෙන්නේ මොන හරි කරන්න අයියේ. මට දැන්ම
යන්න ඕනේ නෑ. මෙහෙම කියපු ගමන් ගියතුරෝ උමේ කියලා කියනවා. දැන් ගියතුරෝ ඔව් ඒක හරි. නංගිගේ නම උමේ ඩාකි නෙමෙයි. ඉතින් දැන් අතීතයේ ගියතුරෝගේ අම්මා නැති වෙලා. ඒ නැති වෙන්න හේතුව උන ලෙඩේ නම තමයි නංගිට දාලා තියෙන්නේ. රෂමෝන් නිවුර. අපි ඉපදුනේ විනෝදාස්වාද කලාපයේ අඩුම කුලේ. හැමෝම අපිට ශාප කරා. මගේ අම්මා මම ඉපදෙන්නත් කලින් ඉඳන් මාව ඉවරයක් කරන්න උත්සාහ කරා. මම ඉපදුනහමත් එහෙමයි. ඒත් මම දරාගෙන හිටියා. පණුවා කැත එකා මට හැමෝම වද දුන්නා. මගේ පෙනුමටයි මගේ කටහඬටයි. හැමෝම මට ගල් ගැහුවා මම ගඳයි කියලා. කරුණාකරලා ඔයාලා නම් එහෙම කාටවත් කරන්න යන්න එපා. ආයෙත් කතාවේ මට හැමෝම කරදර කරා. මට බඩිකිනි වුණාම කෑවේ මීයෝ කෘමි සත්තුන්ව. මගේ සෙල්ලම් බඩුව උනේ කැත්තක්. ආපු පාරිභෝගිකේ දාලා ගියපු දේවල් වෙනස් වුණා උමේ ඉපදුනහම. අයියා උමේට පට්ට ආදරෙයි. කාටවත් අතක්වත් තියන්න දෙන්නේ නෑ. ඉතින් ආයෙත් ගියතුරෝ මං දැනගත්තා මම හොඳ සටන්කාරයෙක් කියලා. ඉතින් මම පටන් ගත්තා ණය එකතු කරන්න. මිනිස්සු බය කරලා. මගේ කැත පෙනුම මගේ අභිමානය වුණා. මම හිතන්න ගත්තා අපි ඉක්මනින් හොඳ තැනකට එයි කියලා. නමුත් ඔයා 13 වෙනකන් විතරයි. ඔයා දවසක් පාරිභෝගිකයෙක්ගේ ඇහැට ඇනලා තිබ්බා. අන්ධ වෙන්නම. එයා ඔයාව එළියට අරන් පණ පිටින් පුලුස්සලා දාලා තිබ්බා. මම එතන හිටියේ නෑ. ඒත් මම දැක්කා ඔයා උදව් ඉල්ලනවා. ඉතින් අයියා උඹලට සමාව දෙන්නේ නෑ කියලා කියන්නේ මගේ නංගි ආයෙත් ගෙනත් දීපන්. නැත්තම් මම දෙවියෝ නෙමෙයි ඕන කෙරුමෙක්ව ඉවරයක් කරනවා කියලා. එතකොට පිටිපස්සෙන් කෙනෙක් ඇවිල්ලා අයියට වැඩේ දෙනවා කඩුවකින්. එතන ඉන්න ගෑනු කෙනෙක් කියන්නේ මූ ණය ඉල්ලලා වද දෙනවා. උමේ නැති වුණ එක පාඩුවක්. මං ආයෙත් ඒ වගේ කෙනෙක් හම්බ වුණාම එවන්නම් කියලා කියනවා. උමේට වැඩේ දීලා තියෙන්නෙත් මේ කෙනාමයි. එකපාරම අයියා කැත්තාරන් උඩින් පැනලා අර ගෑණිව ඉවරයක් කරලා දානවා. ඊට පස්සේ අයියා රාක්ෂ කාලේ වගේ උඹ ලස්සනයි කිය ඊර්ෂ්‍යා කරන්න ගන්නේ අර කඩුව තියෙන කෙනාට. ඉතින් අර කාලකන්ණි නාකියවත් ඉවරයක් කරලා දානවා. අයියා නංගිව කරතියන් එක්කන් යනවා. එතකොට හිම වැටෙන්න පටන්ගෙන අයියා ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා දුක් වෙනවා. එතකොට මෙතනට එන්නේ ඒ කාලේ ඉහළ 6 වෙනියා. එයා දෙන්නටම ලේ ටිකක් දෙන්නම්ද කියලා ඇහුවාම එයාලා කැමති වෙනවා. ආයෙත් ගියතුරෝ යක්ෂයෙක් වෙන එක ගැන මට පසුතැවීමක් තිබ්බේ නෑ. මට හැමදාම ගියතුරෝ නම් ණය එකතු කරන්න වෙන්න පුළුවන්. නමුත් මට මොන හරි පසුතැවීමක් තියෙනවා නම් උමේ ඒ ඔයා මට වඩා වෙනස් වෙන්න තිබ්බා. ඔයා නිවසක වැඩ කරා නම් ඔයාට නම්බුකාර ඔයිරාන් කෙනෙක් වෙන්න තිබ්බා. හොඳ පවුලක ඔයා ඉපදුනා නම් ඔයා හොඳ නෝනා කෙනෙක් වෙන්න තිබ්බා. ඔයා හරිම ලස්සනයි. හරිම සිත්අද ගන්නා සුළුයි. ඔයාට මෙහෙම උනේ මම ඔයාව හදපු නිසා වෙන්නේ නැති. ඔයා දෙයක් ගන්න කවුරු හරි ඔයාගෙන් ගන්න කලින්. ඒක තමයි මම ඔයාට ඉගැන්නුවේ. ඒ නිසා වෙන්නේ නැති ඔයා අර සමුරායිව අන්ධ කරේ. මගේ එකම පසුතැවීම ඔයා උමේ. ඉතින් දැන් ගියතුරෝ තැනකට ඇවිල්ලා කොහෙද දන්නේ නෑ. ඉතින් නුමෙත් මෙතනට ඇවිල්ලා එයාව බේරගන්න කියලා කියනවා. එතකොට ගියතුරෝ බලන්න ඔයා දිහා කියලා පැත්තකට යනවා. එයා කියන්නේ මාව අනුගමනය කරන්න එපා කියලා. උමේ එහෙම බෑ කියලා කියපුවාම ගියතුරෝ බැනලා එතනින් යන්න හදනවා. උමේ මං කලින් කියපුවට තරහයිද? ඔයා කැත නෑ. මම නපුරු වුණා. අපි පරාද වුණ නිසා. මං තව හොඳට කරා නම් අපිට දිනන්න තිබ්බ කියලා අඬන්න ගන්නවා. ගියතුරෝ ඔයා මගේ නංගි නෙමෙයි. මං මේ පැත්තට යනවා. ඔයා අනිත් පැත්තට යන්න. ආලෝකයේ දෙසට. නංගි කියන දේ අහන්නේ නෑ. අඳුර පැත්තේ ඉන්න අයියාගේ කරට පැනලා අඬ සමාව ගන්නවා. ඉතින් අයියට කරන්න දෙයක් නෑ. නංගි අහන්නේ මතක නැද්ද? අපි වුණ පොරොන්දුව කියලා. අයියට මතක් වෙනවා එතකොට සීන් එක. ඉතින් එතන වෙලා තියෙන්නේ අපි දෙන්න එකට ඉද්දී කාටවත් බෑ මුකුත් කරන්න. සීතල වුණත් බඩකිනි වුණත් ප්‍රශ්නයක් නෑ. මම පොරොන්දු වෙනවා අපි හැමදාම එකට ඉන්නවා. මම කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ. දැක්කනේ ඔයාට බය වෙන්න දෙයක් නෑ. ඉතින් මේ පොරොන්දුව පිට ගින්දර තියෙන දිහාවට දෙන්නත් එක්ක යනවා. රාක්ෂයාගේ කතාව ඉවරයි. එතකොට ඉහළ 6 වෙනියනේ කියාගෙන එන්නේ ඉගොරෝ. ඒ අඩුම කෙනානේ. කොහම වුණත් ඌව පරාද කරලා සුබ පැතුම්. ඒත් මම ඔහෙට මගේ ගරුත්වය දෙන්නේ නෑ කිව්වාම උසු මට ඒකෙන් වැති වැඩක් නෑ කියලා කියනවා. තුමා කියන්නේ ඔයාලා එන්න පරක්කුයි කියලා. ඉගොරෝ අහන්නේ ඇහැකුයි අතකුයි නැතුව මොකක්ද කරන්න කියලා. තමුන් නැති කාලේ අඩුව පුරවන්නේ කවුද කියලා අහනවා. එතකොට උසුයි කියන්නේ මම විශ්‍රාම යනවා කියලා. ඉගොරෝ කියන්නේ මෝඩ වෙන්න එපා. එහෙම වුණොත් තරුණ අය ගොඩක් ඉවරයක් වෙයි. රෙන්ගෝකුගේ ස්ථානයත් තාමත් හිස්. එතකොට උසුයි නෑ තරුණයෙක් ඉන්නවා ශක්තිමත්. උඹ අකමැතිම කෙනා අලුතෙන් ආපු කෙනා. එතකොට ඉගොරෝ මොකක් ඒක
වෙන්න බෑ ඌ බේරුණා මේ වගේ සටනකින් ඒ ටන්ජිරෝ කමඩෝ බේරුණා එතිනින් කට් කරලා පෙන්නන්නේ නායකතුමා එයාලා පැරැද්දුවද ඉහළ නිලයේ කෙනෙක්ව නියම වැඩක් කරේ උසූයි ටන්ජිරෝ නෙසුකෝ සෙනිච්චු ඉනෝස්කේ කියලා කියනවා නායකතුමා සතුටින් හිටියත් එයාට අමාරුයි වසර 100 ගණනක් තිස්සේ කිසි දෙයක් වෙනස් වුණේ නෑ ඒත් ඒක වෙනස් වෙලා අමානේ ඔයාට තේරෙනවද මේක සංකේතයක් හැම යක්ෂයෙක්ම ඉවරයක් වෙයි ඒ වගේම අන්තිමේදී ඔවුන් මේ මිනිහා ගාවට යයි මූසාන් කිබුත්සුජී අපි උඹව පරාද කරනවා උඹ මේ පාර ඉවරයි උඹ අපේ පවුලේ කැලලක් ඉතින් දැන් නායකතුමාගේ ළමයි ඇවිල්ලා එයාට බෙහෙත් කරනවා ඉතින් අපිට දැන් පෙන්නන්නේ ඉන්ෆිනිටි කාස්ටල් එක කලින් එපිසෝඩ් වල මතක ඇති ඉතින් මෙතනට එක යක්ෂයෙක් එනවා ඔයාලට මතක ඇති රෙන්ගෝකුව ඉවරයක් කරපු කෙනා ඉහළ තුන්වෙනියා අකාසා එයා හිතන්නේ මාව මෙතනට කැඳවපු එකෙන් කියවෙන්නේ එක දෙයයි ඉහළ නිලයේ කෙනෙක්ව යක්ෂනාශකයෝ ඉවරයක් කරලා ඉතින් දැන් උසුයිව බිරින්දෑවර තුන්දෙනා එක්කන් යනවා එයාලා පට්ට සතුටින් ඉන්නේ මෙහේ ටන්ජිරෝයි සෙනිච්චුයි ඉනෝස්කේ නෙසුකෝයි අඬනවා හොඳටම සතුට වැඩි කමට ඉතින් අපි ඒක කරා ඔයාලා ජීවත් වෙන එක ගැන සතුටුයි කියනවත් එක්ක මේ මුළු සීසන් එකත් ඉවර වෙනවා ඉතින් කට්ටිය පට්ට සතුටුයි දෙවනි සීසන්